කොහොමද ඔයාලට හැමෝටම සුබ දවසක්. ඉතින් අද මං ගේන්නේ අපේ චූටි පුතා හරිම ආසාවෙන් කන පොටැටෝ චීස් බෝල් හදන විදිහ. අල තඹ ගන්නකොට අපි ලුණු පොඩ්ඩක් දාලා තමයි අල ටික තඹ ගන්න. ඊට පස්සේ තැම්බිලා ඉවරුණාට පස්සේ ඒ අල ටික හොඳට පොඩි කරගන්නවා. පොඩි කරලා ඒකට චීස් කෑල්ලක් වගේම කෝන්ෆ්ලවර් තේ හැඳි එකක් හෝ ඊට අඩුවෙන් දාලා හොඳට රොටි බෝලයක් වගේ එන විදිහට හොඳට අනා ගන්නවා. ඊට පස්සේ අපිට අපි කැමති විදිහට බබා ආස්ස විදිහට පොඩි පොඩි බෝල හරි නැත්නම් තරු හැඩය හරි එක එක හැඩවලට මේ චීස් බෝල ටික හදාගන්න පුළුවන්. මේ හදාගත්ත චීස් බෝල් ටික අපි ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. ගොඩක් බැද ගන්න ඕනේ නැහැ. මොකද අල හොඳට තැම්බිලා තියෙන නිසා පොඩ්ඩක් රන්වන් පාට වෙනකල් බැදගත්තම ඇති. නැත්නම් අපිට කරන්න පුළුවන් පෑන් එකකට බටර් ටිකක් දාලා දෙපැත්ත පොඩ්ඩක් රන්වන් පාට වෙනකල් පොඩ්ඩක් බැදගෙන බබාට දෙන්න පුළුවන්. මේක හරිම රසයි. try කරලා බලන්න ඕගොල්ලන්ත්.